කරන්නට වුණා. එවිට ඇයගේ අතේ වැදුණු කඩුව දෙකඩ වී ගොස් කැඩුණු කොටස ආපසු පැමිණ හාන්ස්ගේ මුවේ වැදීමෙන් ඔහු බිම ඇද වැටෙන්නට වුණා. ක්‍රිස්ටෝෆ්ද ඒ දෙසට දුවගෙන පැමිණෙන්නට වුණු අතර එල්සා ගල් වී සිටි ඇනාව වැළඳගෙන හඬන්නට වුණා. ඒත් සමගම අයිස් ටිකෙන් ටික දිය වෙන්නට වුණු අතර ඇනා නැවතත් සුවපත් වන්නට වුණා. ඒ සහෝදරියන් දෙදෙනෙකුගේ සැබෑම ආදරේ බව ඔප්පු කරමින් ඇරෙන්ඩල් රාජධානිය පුරා විහිදී තිබුණු අයිස් දිය වෙන්නට ගත්තා. නැවතත් ඇරෙන්ඩල් වෙත වසන්තය උදාවන්නට වුණු අතර ඇරෙන්ඩල් වැසියන්ගේ හදවත් සතුටින් පිරී යන්නට වුණා. සූර්යාලෝකයත් සමග දිය වෙන්නට ගිය ඕලොෆ්ට එල්සා විසින් පෞද්ගලික ශීත ඍතුවක් ඇති කර දෙන්නට වුණා. එයින් ඕලොෆ්ද ආරක්ෂිත වුණා. ඉන් අනතුරුව ඔවුන් හැරුණේ හාන්ස් වෙතටයි. ක්‍රිස්ටෝෆ් නවතමින් ඇනා හාන්ස් දෙසට යන්නට වුණු අතර ඇනා ඔහුට වැරෙන් පහරක් එල්ල කළේ වතුරට වැටෙන ලෙසයි. ඉන් අනතුරුව හාන්ස්ව සිරගත කෙරුණු අතර වෙනත් රාජධානියකින් පැමිණ රැජිනියව මරණයට පත් කිරීමට කුමන්ත්‍රණය කළ මහලු පුද්ගලයා රැජිනියගේ නියෝගයෙන් පිටුවහල් කර දමන්නටද වුණා. ක්‍රිස්ටෝෆ්ට අලුත්ම හිම කරත්තයක් හා අලුත්ම සංගීත භාණ්ඩයක් ඇනාගෙන් තෑගි ලැබුණා පමණක් නොව ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳුණා. එසේම ඔහුට නිලතලයක්ද ලබා දුන්නේ එල්සා රැජිනිය විසිනුයි. එතැන් පටන් ඇරෙන්ඩල් රාජධානියට වසන්ත ඍතුව හා ශීත ඍතුව එකවර පවතින්නටද වුණා. එල්සා රැජිනිය, ඇනා කුමරිය, ක්‍රිස්ටෝෆ්, ස්වේන් හා ඕලොෆ් ඇතුළු ඇරෙන්ඩල් වැසියන් සියලු දෙනාම සතුටින් විනෝද වන්නට වුණු අතර ආපසු කෙදිනකවත් මාලිගාවේ දොරටු බැසුනේද නැහැ. ළඟදීම නැවතත් අලුත් චිත්‍රපටයක් සමගින් හමුවෙමු. මේ චිත්‍රපටය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආ සැනින් බලන්න අපගේ Movie World channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.